ලංකාවේ එතෙක් මෙතෙක් බස් ඉතිහාසයේ කාඩ්බෝඩ් බස් වලින් මිනි කැප්ෂන්ට හදපු සුපිරිම බස් එක බලා ගන්නදෝ. ඔන්න ඉතින් වීඩියෝ එක පටන් ගන්නදෝ. බලාගෙන ඉන්න මේක අලුත් වැඩියා කරනවා ලුවෙත් නැති වෙන්න. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. හෙලෝ යාළුවනේ කොහමද ඉතින් ඔන්න අදත් කරන්න යන්නේ සුපිරි වීඩියෝ එකක් ඉතින්. මිනි කැප්ෂන්ට මම එක සැරයක් බස් එකක් හැදුවා ඒ වුණාට ඒ වැඩේ සාර්ථක වුණේ නැහැ. මිනි කැප්ෂන් අයියෝ කොහමද වීඩියෝ එක බලලා තිබුණේ නැහැ. ඉතින් ඒ ලෙක්චර් ගොඩක් වයිරල් වෙලා තිබුණේ කොහොමද කවන්නේ 33000 කොහෙද බලලා තිබ්බා හරි කමන්නේ. ඉතින් අද කරන්න හදන්නේ ඒ හදපු බස් එකම ඉතින් සුපිරි මොඩිෆිකේෂන් කාරක් දාන්න හදන්නේ. ඉතින් අලුත් වැඩියා කරලා තමයි ගන්න හදන්නේ. එහෙනම් අපි යමු වැඩේට let's go. ඉතින් මෙන්න තියෙනවා යාළුවනේ අපි මුලින්ම පළවෙනි වීඩියෝ එකේ ඉතින් මං හදපු බස් එක තිබ්බ විදිය ඉතින් පේන ඇති රෝඩක් නෑ දැන් දූවිලි වැදිලා කිලුටු වෙලා. ඔයාලට මේ කැමරාවේ ක්වොලිටිය හින්දා තමයි හොඳට පේන්නේ. ඉතින් ලෝගෝ එක ගහලා ඔක්කොම කරලා තියෙන්නේ. ඒ වුණාට ජරා වෙලා තියෙන ඉතින් බස් එක හදන්න යන්නේ ආයි නිකන් දිව්‍ය ලෝකයක් වගේ ලයිට් දාන්න තමයි යන්නේ. පේනවා ඇති ඇතුලේ එළියයි ලයිට් දාලා තියෙන්නේ. ඒ කියන්නේ අර බස් එක සුපිරිම නිකන් දිව්‍ය ලෝකයක් වගේ හදන්න යන්නේ. බලාගෙන ඉන්න අන්තිම වෙනකම්. හරි ඉතින් යාළුවනේ ඔන්න ගැම්මට වැඩේට බහැලා තියෙන. ඉතින් ඔන්න වැඩේ පටන් අරගෙන තියෙන. ඉතින් දැන් ඔය ස්ටිකර් එහෙම ඉරිච්ච දැන් අලවනවා බස් එකේ. ඒක තමයි ඔයාලට වෙන්නේ. දැන් ටිකක් මම ස්පීඩ් මේ වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරන්න මේ රෝද එහෙමත් හයි කරන්න තියෙනවා. ඒවත් මේ පරණ රෝද ටිකම අලුත් කරලා හොඳට හදලා ගන්න යන්නේ. ඉතින් අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. ඔයාලා මුලදී දකින්න ඇති ඉතින් ආයේ සුපිරියම්ම තමයි අද වෙන්න යන පේන ඇති රිම් කප් එහෙම සෙට් කරලා ගන්න විදිය. මෙතනින් මම ස්පීඩ් කරන්නම් ඔයාලා එක දිගට බලාගෙන ඉන්න වීඩියෝ එක. අද නම් ගැම්මක් තමයි. ඉතින් ඔය මන් දැන් යාළුවනේ ස්පීඩ් කරලා තියෙන ග්ලූ ගන් එක එහෙම ගහලා දැන් රෝද එහෙම ඔක්කොම සෙට් කරගෙන වැඩේ ඔක්කොම ඉතින් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම මෙච්චර ඉක්මනට දාන්න හිතුවේ ඉතින් නොහිතුව විදිහට කලින් වීඩියෝ එක ඩිලීට් වෙනවා. ඉතින් අයින් වෙනවා. ඒක මං දන්නෙත් නෑ හේතුව. හරි කොහොම හරි කමන්නේ. දැන් වීඩියෝ එක මේ වීඩියෝ එක වැටෙනවා. ඉතින් බලාගෙන ඉන්නවා. දැන් රිම් කප් ටික තමයි සෙට් වෙන්නේ. ඉතින් ගැම්මට සබ්ස්ක්‍රයිබ් කරලා ගන්නකෝ අනේ. මොන හරි කාලා බීලා කෝ. විසින් නෑනේ අපා සප්පක්. කෝ දැන් කට්ටිය කාලා බීලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා ගන්න. මොකද අනේ සද්ද වහලා. හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් බස් එක දිව්‍ය ලෝකයක් කරන්න හදන්නේ. ලයිට් පටි ගහලා ඉතින් ඔයාලා දන්නවා ඇති මේ ලයිට් පටි පිටකොටු එහෙම ගන්න තියෙන. ඉතින් මම නම් ගත්තේ මගේ මේ 2025 තොරණට ගත්ත ලයිට් පටි ටික. ඉතින් කොහොම හරි ඔන්න දැන් සුපිරියට ග්ලූ ගන්න එකෙන් ලයිට් පටි ටික අලව ගන්නවා. ඉතින් ඔන්න බලන්නකො අන්තිම වෙනකන් ඉතින් ප්‍රශ්නත් එනවා ඉස්සරහට. කොහොම හරි කමන්නේ මේක මිනි කැප්ෂන් අයියට බලන්න පුළුවන් තරම් ඔයාලා ෂෙයා කරන්න. සපෝට් එකක් දෙන්න යාළුවනේ. ලයික් එකක් දාලා ඉතින් මේ වගේ බස් එකක් හදනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් ඔයාලා හිතන්නකෝ සීට් දාලා මේක හදන්න කොච්චර කාලයක් යනවද කියලා. ඔයාලා මෙහෙම පුටු ඉඳගෙන හොඳට වීඩියෝ එක බලයි. ඒ වුණාට මේක හදන්න ගියාම කොච්චර අමාරුද කියලා හිතන්නකෝ. මේ බස් එකක් හදන්න ගියාම සෑහෙන කාලයක් යනවා. ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් අන්තිම වෙනකම් බලලා මට සපෝට් එකක් දෙන්න. මට ලොකු අයියක් ඔයාලගේ කමෙන්ට් එක උනා. මම ගැම්මට වැඩේ පටන් ගත්තට ලයිට් අලවගෙන ලයිට් පටි ගහගෙන වැඩේ පටන් ගත්තට මට කිසි අදහසක් තිබුණේ නැහැ මේකට කොහොමද කරන්ට් එක දෙන්නේ කියලා. ඉතින් මං ගාව බැටරියක්වත් තිබුණේ නැහැ. ෂී එතනත් ඔක්කොම අවුලුණා. ඉතින් හැම වීඩියෝ එකම මොකක් හරි දෙයක් වෙනවා. මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.
පත් වුණා. ඉතින් සූටියට පත් වුණා වගේ. ඉතින් මම වෙසක් එකට තොරණක් ගැහුවා. ගහපු තොරණේ වැස්මාලාවට දාපු ඉතින් පවර් පැක් එක මට හිතුණා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකේ ලයිට් පටි ගොඩාරියක් එක සැරේ පත්තු කරන්න පුළුවන්. එහෙනම් ඒක ගහලා බලමු අන්තිම වෙනකන් ඉන්න. ඉතින් මිනි කැප්ෂන්ට ලංකාවේ හදපු හොඳම බස් එක තමයි මේක. ඉතින් කවුරුත් බස් එකක් නම් හදලා තිබුණේ නැහැ. අන්තිම වෙනකන් ඉන්න. හරි ඉතින් යාළුවනේ ඔන්න ගැම්මට මං ඉතින් අපේ පවර් පැක් එකත් අරන් ආවා. ඉතින් පවර් පැක් එක ඔය අමුණන ගමන් ඉන්නේ. ඉතින් අපේ ලයිට් පටි ටිකේ වයර් වලට ඊට පස්සේ පවර් පැක් එක කරන්ට් එකට ගහන්න ඕනේ. ඉතින් යාළුවනේ තනිකර ඉතින් අද නම් වීඩියෝ එක සුපිරියම්ම තමයි. ඉතින් අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. අම්මට සුපිරිම වීඩියෝ එකක් තමයි. ඉතින් කලබලෙදී ඉතින් පේන ඇති ස්පීඩ් කර කර ඔන්න අපි දැන් ලයිට් චෙක් කරන්න යන්නේ. ඔන්න ගහලා තියෙන්නේ කරන්ට් එකට. අමුණනා ටේප් ටික බලනවා කොහොමද අම්මට සීලි කොහොමද පේනවනේ. යන්න එපා කොහොමත් මුල් ටික විතරයි තාම තනිකර ඇතුළේ ඉඳන් දිව්‍ය ලෝකයක් කරන් ඉන්නේ. ඒ නිසා අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. හරි ඉතින් යාළුවනේ මෙන්න තියෙනවා අපේ බස් එකේ තියෙන ෆයිනල් ලුක් එක. උඩ එක ලයිට් පටියක් පත් වෙන්නේ නැහැ. මං හිතන්නේ ගහලා ගිහිල්ලාද කොහෙද වතුරට තෙමිලා. ඉතින් ඔය පේන්නේ බස් එකේ ඇතුළේ. ඉතින් මං හිතන්නේ මිනි කැප්ෂන්ට මෙච්චර මහන්සියක් වෙලා කවුරුත් මේ වගේ දෙයක් හැදුවා කියලා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකවත් මිනි කැප්ෂන් අයියා අනිවාර්යෙන් බලයි කියලා. ඉතින් අනේ යාළුවනේ පුළුවන් නම් ලොකු දෙයක් මේක ෂෙයා කරලා මට මිනි කැප්ෂන් අයියාගෙන් කමෙන්ට් එකක් ගන්න පුළුවන් තරමට මේක ෂෙයා කරලා දෙන්න. මට ඒක හොඳටම ඇති. ඉතින් පේන ඇති ඇතුළෙත් ලයිට් ගහලා. ඉතින් මම නම් හිතන්නේ මේ බස් එක පොඩි වුණාට ඇත්තටම මෙතන ලොකු දෙයක් තියෙනවා. ඔයාලා කියයි සමහරු කියයි ඉතින් ආපෝ මේ මොකද්ද මේ කියලා කියයි. ඒ වුණාට මෙතන ලොකු දෙයක් තියෙනවා. මේකට මාස ගාණක් මහන්සි වෙන්න ඕනේ මේ වගේ බස් එකක් හදන්න. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් මිනි කැප්ෂන්ගේ ෆෑන් පේජ් එක වගේම ඉතින් පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා එහෙම තමයි. ෆෑන් පේජ් එක වගේම තමයි. ඉතින් බස් වලට ආදරය කරන ගොඩක් පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් මට වගේ බස් හදන්න පුළුවන් තව ඕන තරම් කට්ටිය ඇති. ලංකාවේ හදපු හොඳම බස් එකත් එක්ක ඉතින් අදට වීඩියෝ එක ඉවර වෙනවා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම K Challenge Studio සබ්ස්ක්‍රයිබ් කරන්න. Oh.